ආයිබෝවන් හැමෝටම කිරිකොස් වෑංජනයක් කියන්න ඉතින් අපේ බත්පතට රජ කෑමක්නේ. ඒකට හොඳ තෙම්පරාදුකුත් දැම්මම සුවඳ මුළු ගේ පුරාටම විහිදෙනවා. ඉතින් අද මම ඔයාලට පෙන්වන්නේ මේවා දකින්න ලංකාවේ අපි කවුරුත් කවදත් මාර්ම ආසාවෙන් කන කිරිකොස් වෑංජනයක් හදන විදිය. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. එහෙනම් අපි ටක් ගාලා බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම අපි මේ කොස් මදුළු කපා ගන්න විදිහ බලමු. ඉතින් මම මේ වගේ දෙකට පලාගත්ත කොස් මදුළු මේ වගේ හරස් අතට තමයි කපා ගත්තේ. ඔයාලා කැමති නම් මේක උස අතට උනත් කපා ගන්න පුළුවන්. ඉතින් මම කොස් ඇට ටිකත් මේ වගේකින් තලලා අරගත්තා. ඉතින් දැන් මම මේ වගේ හොඳට ඉඩ තියෙන ඇතලියකට මුලින්ම කොස් ඇට ටික දාගන්නවා. ඊට පස්සේ කපාගත්ත කොස් මදුළු ටිකක් දාගන්නවා. ඉතින් මෙතන අපේ ගෙදරට විතරක් නෙවෙයි අල්ලපු ගෙදරට උනත් දෙන්න තරමට කොස් තියෙනවා. හරි, ඊට පස්සේ මම මේකට තලාගත්ත සුදු ලුණු බික් 5ක් විතර දාගන්නවා. ඊට පස්සේ කුරුඳු, කරපිංචා, රම්පේ, ලුණු ගෙඩියක් විතර කපාගත්ත නයි කොච්චි 4ක්. ඉතින් ඔයාලට නයි මිරිස් හොයාගන්න බැරි නම් අමු මිරිස් කරල් 5ක් විතර දාගන්න. ඊට පස්සේ අමුතුන පහ තේ හැඳි එකක් සහ කහකුඩු තේ හැඳි භාගයක් දාගෙන දියකිරි කොස් වලින් භාගයක් විතර වැහෙන්න දාගන්න ඕනි. ඉතින් අද මගේ කොස් ප්‍රමාණය වැඩි හින්දා දියකිරි කප් 2.5ක් විතර මම දාගන්නවා. මම මේකට උළුහල් තේ හැඳි භාගයකුත් දාගෙන මේ ටික හොඳට කලවම් කරගන්නවා. දැන් මම ලිපෝන් කරලා මීඩියම් හීට් එකේ මේ ටික පියනකින් වහලා හොඳට තඹ ගන්නවා. කොස් ටික මේ වගේ හොඳටම තැඹුණාට පස්සේ මේකට මිටි කිරි කෝප් 1.5ක් විතර දාගන්නවා. මේ ටික කලවම් කළා මම ලුණු තේ හැඳි 1.5ක් දාගන්නවා. ඉතින් ඔයාලට ඔයාලගේ රස අනුව ලුණු දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා කොස් යද්දී මුලින්ම ලුණු දාගන්න එපා. එතකොට කොස් මදුළු ටිකක් හයි වෙන්න බලනවා. ඒ වගේම කොස් තැඹුණාට පස්සේ ලුණු එකතු කළාම ඒ ලුණු රහ කොස් මද ඇතුළටම හොඳට උරා ගන්නවා. ඉතින් දැන් මම මේක හොඳට කලවම් කරගෙන පියන ඇරලා කිරි ටික උතුරනකන් ලිපේ තියාගන්නවා. මේක මේ ගානට උතුරනකොට මම ලිප ඔෆ් කරගන්නවා. හරි, දැන් තියෙන්නේ මේකේ ටෙම්පරාදුව හදාගන්න. මම මේ වගේ භාජනයක් රත් වෙන්න තියලා තෙල් මේ සැඳි 3ක් 4ක් වගේ දාගන්නවා. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ මේකට අබ තේ හැඳි භාගයක් දාගන්නවා. අබ ටික පිපුරුණාට පස්සේ මම මේකට දාගන්නවා ලුණු, සුදු ලුණු, වියලි මිරිස් කරල් 5ක්, කරපිංචා සහ රම්පේ. ඉතින් මේ සේරම දාලා මම මේ ටිකක් ෆ්‍රයි කරගන්නවා. මේක මේ ගානට ෆ්‍රයි වුණාට පස්සේ මම මේක ලිපෙන් අයින් කරගෙන අපි උයාගත්ත කිරිකොස් මාළු උඩින් මේක දාගන්නවා.
ඉතින් තෙම්පරාදුව දැම්මට පස්සේ විනාඩියක් විතර කිරිකොස් එක ලියනකින් වහලා තියාගන්නවා. එතකොට මේකේ සුවඳ හොඳට උරා ගන්නවා. විනාඩියකට පස්සේ මම මේක හොඳින් කලවම් කරගන්නවා. හරි ඉතින් දැන් මම මේ රසම රස කිරිකොස් වෑංජනය හදලා ඉවරයි. ඉතින් මේ කිරිකොස් මාළුව කියන්නේ ලංකාවේ අපි හැමෝටම රාජ භෝජනයක් වගේ කෑමක්නේ. ඉතින් ඔයාලා කිරිකොස් හොයද්දී කොයි වෙලාවකවත් මිරිස් කුඩු නම් දාගන්න එපා. මොකද ඒකෙන් මේ කිරිකොස් එකේ තියෙන ලස්සන කිරි පාට නැති වෙලා යනවා. ඒ නිසා ඔයාලා ඒ වෙනුවට අමු මිරිස් හරි නයි කොච්චි හරි දාලා අවශ්‍ය තරමට සැර වැඩි කරගන්න. එහෙනම් ඔයාලා මේ රසම රස කිරිකොස් මාළුව හදලා බලන්න. මේක මාරම රසයි වගේම මාරම සුවඳයි. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අදම අපිව subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.